තාත්ති මොකද මොන බං මේ? 100 ගියා තාත්ති 100 ගියා. මොකක්? කොහෙද ගියාන්කෝ බලන්න 100 ගියේ? කොහෙවත් ගියා නෙමෙයි. 100 මලා 100 මැරුණා. මොකක්? අයියෝ බං 100 මලාද? යකෝ තාම ඉඩම ලියාගත්තෙත් නෑ බං. මොන වෙලාවද බං තාත්තා මලේ? ඒකනේ උනේ. දෙපාන්තරම කුරුම්බගෙඩියක් බොන්න ඕනේ ඉඳ මං ආච්චිලා ගෙදරට ගියා. ආච්චිට කිව්වම කුරුම්බගෙඩියක් බොන්න ඕනේ කියලා ආච්චි කෙක් අතරන් ගිහිල්ලා කුරුම්බගෙඩියට දාලා ඇත්තා. ඇත්තම මං කුරුම්බගෙඩිය ආච්චි කොළුව වැදිලා ආච්චි එතනම මලා. අයියෝ අම්මත් මොලාද? ඊට පස්සේ එක දෙකම 100 කොපිය මාරුවකද 100ක් මලා දෙන්නම මලා. අයියෝ දැන් මොනා කරන්නද බං ඉතින්? කුරුම්බගෙඩියයි මරණ දෙකයි. අපි මාමටත් කතා කරමු නේද බං? තාත්තේ එපා වීලුවක් කරේ. රෙවටුනානේ අද අප්‍රේල් 1 වෙනිදා. ඈ යකෝ තෝගේ පාච්චිට හාල් කරන් තෝ යකෝ මාවන් දන්න. ඒ අප්‍රේල් 1 වෙනිදා හින්දා තාත්තේ බල්ලා ආවා අප්‍රේල් 1 වෙනිදා කියලා තෝ යකෝ මාවන් දන්න. ගෞරවයෙන් බුදු සරණයි.